පුතාලට ඊයේ ලියපු සරදාය මතකද? මේක මොකද්ද? ආ. මේක යා. මේක මధు පුතේ. O, ඕ. මේක yo, යෝ කියන්නේ. මේක o, ඕ. මේක yo, යෝ. පුතේ කවුද මේක? ආයි ආ යා විසිපහ 131. ඔයාලට පේනවද? පේනවද ඔයාලට? අයින් නැද්ද? පුතා ආයි ෂෙයා කරලා ගන්න පොඩි ඉන්න. හැමෝටම ඇහෙනවද මාව? ඇහෙනවා සර්. right. මේක ඉරි අඳින්න එපා. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ නිකන් ලියලා පෙන්නු ඈ. ලියලා තිබ්බා නිකන් පේන්න. ඔයාලගේ ඔක්කොම ටික ලියලා තියෙන්නේ. right. හරි. ඉන්න පුතේ කාටද එන්න බැරි. ඕ sorry. මයික් එක ඔෆ් වෙලා පුතේ. හරි. තයන්නයි දයන්න. මෙයාගේ පුතේ මොකද අකුරු දෙක? මෙයාගේ අකුරු දෙක මොකක්ද? ඈ? ල ර ල ර
ර චූටි හිමිට ලියලා පේන්න තියන්න තව දවසක් ඉඳලා එතකොට මතක් වෙනවා ළඟ තියෙනවා මේ අකුර පුතේ M. ම මේකේ શબ્ද දෙකක් තියෙනවා මොකද්ද B. බලලා කිව්වත් කමන්නේ શબ્ද දෙන්න මෙයා 7 වෙනි අකුර මහත් එයාගේ શબ્දේ T. ස 8 වෙනි අකුර මාත් එයාගේ શબ્දේ මද බින්දුව පුතේ සිංහල බින්දුවමයි ඈ මෙයාගේ શબ્ද දෙකක් උච්චාරණය වෙනවා ඒ શબ્ද දෙක කියන්න මට Ch. J. මෙයා උච්චාරණයේදී පුතේ શબ્දය තුලම් පාරක් පිට වෙන්න ඕනේ ඡජ මෙයාගේ එකයි මෙයාගේ හුලම් පාරක් පිට වෙන්නේ නැත මොකද શબ્දේ පුතේ Ch. Ch. මොකද්ද Ch. ච ච ක එයාගේ හුලම් පාරක් එනවේ මෙයා මොකද්ද T. T. මෙයා P. මොකද්ද H. H. ඈ P. H. හ හ මෙයා පුතේ H. හ good right හරි ඔන්න අකුරු ටික නම් පේන්න තියෙන්නේ හරිද මේක දැන් ඔයාලකට ඇති මේක උමත් ඊළඟ දවසේ වෙනකොට මේක මතක් වෙන්න ඕනේ නැත්නම් තේරුමක් නැහැ එනවා දවසට නිකන් ඉන්නකම් එකකින් පහ ගන්න ලියන්න ඔයාගේ ෆෝන් එකට ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගන්න හරි හ්ම්. right අපි අන්තිමට ලිය හයන්නට පුතේ හරි අද නයන්න ලියන්න ඔයා ඉලක්කම් දාගෙන යන්න ඒක හරියන්නේ නැහැ නේ පුතේ ඉරියන් ඉන්නවනේ ඉන්නවනේ මේකේ පුතේ මේක ඉරියන් ඉන්න එපා ඔයා පන්තියකනේ ඉන්නේ කොරියාවට යන්නේ නැහැ නේද විනය තියාගන්න right හරි මේ අකුර පුතේ නයන්න නයන්නට ආ මාට શબ્දය Na. මේ අකුර මයන්න මයන්නට ඌ මාට શબ્දය Mu. මූ ලියන්න නාමු ගස ඔයාගේ පොතේ ඔයා ඊයේ ලිව්වද පුතේ කොච්චු කියලා වචනයක් නැද්ද ලිව්වද Na, නෑ sir. අනේ මම දැන් ලියලා දෙන්නම් හයන්නේ අපි ලියුප එකක් කමන්නේ ඉස්සෙල්ලා අකුර නිසා මේක ලිව්වද නාමු Oh, කියන්නේ sir. මොකද්ද Yes, sir. ගස මේක ලියන්න
කයන්නට ඕ ලියන්න. ඊට පස්සේ ඡායන්නට ඌ ලියන්න. පොඩ්ඩක් උස්සගත්තා. හරි. වාට්. දැන් මම මේ ලියුප් එක පුතේ කියවන්න බලන්න. මම ලිව්වේ කොච්චු කොච්චු. කොච්චු ලියන්න පුතේ. කොච්චු. මිරිස්. අමු මිරිස් වලට කියන්නේ කොච්චු කියලා. හරි. දැන් පුතා ඊට පස්සේ මේක ලියන්න. ලියන්න. උඩ එකයි යට එකයි දෙක එකතු කරලා ලියලා තියෙන සිංහල උච්චාරණය ලියන්න ඕනේ නැහැ. නාමු තියෙනවා කොච්චු තියෙනවා. ඒ දෙක එකතු කරලා ලිව්වා. මොකද්ද ලියවිලා තියෙන්නේ? කොච්චු නා good කොච්චු නාමු. තේරුම? අමු මිරිස් ගස ඈ? අමු මිරිස් ගස නෑ. මිරිස් නේ පුතේ කොච්චු කියන්නේ මිරිස්. මිරිස්. නේද? නාමු කියන්නේ ගස. කොච්චු නාමු කියන්නේ මිරිස් ගස මිරිස් පැලය නැත්නම් මිරිස් ගස. කොච්චු නාමු. සිංහලෙන් ලියන්න ඕනේ නෑ පුතේ. උඩ එතනවා ලියලා තියෙන්නේ. හරි? ලිව්වද? ඔව් සර්. ඊළඟ එක ණයන්නට ආ ලියන්න. මාට શબ્දය. නා දැන් මම මෙන්න මේ අකුර ලිව්වොත් මෙතනට ගන්න ඕනි පයන්නද බයන්නද? බලන්න බයන්න යට ඊ දාන්න. උච්චාරණය කරන්න පුතේ. ආඩු good සමනලය. හරි. ඊට පස්සේ නයන්නට ආ ලියන්න, සයන්නට ආ ලියන්න. පුතේ මම ලියපේක උච්චාරණය කරන්න. නාසා ස්ක්‍රූ ඇනිය, ස්ක්‍රූප් ඇනිය. නාසා
මේ කියන්නේ ලියන්න ඉස්සෙල්ලා පුතා. සනුල සෝරි මයික් එක ඕෆ් වුණා. නූනා කියලා කියන්නේ අක්කට. හැබැයි නංගි නෙවෙයි මල්ලි කියන්නේ. මල්ලි විසින් අක්කාට නූනා. අක්කා. මේක ලියන්න. කියන්න පුතේ මම ලියුපේක. නුගු මේකත් ලියා ගන්න. මේ දෙකේම එකම තේරුම කවුද? කවුද? මේ දෙකම එකම තේරුම කවුද? හරිද පුතේ? හරිද? හරි සර් හරි සර්. මේ කියන කට්ටියම කියන්න. නාමු නාමු. මේක කොච්චු මේ දෙක නාමු කොච්චු නාමු. නාමු කොච්චු නාමු. තවසරක් කියන්න පුතේ. නාමු හ්ම් කොච්චු හ්ම් කොච්චු නාමු. තවසරක් කියන්න. නාමු නාමු. කොච්චු. කොච්චු නාමු. නාමු ගසට මොකද්ද කියන්නේ? නාමු මිනිස් වලට මොකද්ද කියන්නේ? කොච්චු මිනිස් පැලේට මොකද්ද කියන්නේ? කොච්චු නාමු හොඳයි. ඊළඟ තුනක් කියන්න. නාබි නාසා නූනා කියන්න පුතේ. නබි නාබි. නාසා නාසා. නූනා. තවසරක් කියන්න. නාබි නාබි නාබි. නාසා නාසා නූනා. නූනා. හරි. තවසරක් කියන්න. නාබි නාබි. නාසා නාසා. නූනා. good හරි. එතකොට සමනලයට මොකද්ද කියන්නේ? නාබි නාබි ස්ක්‍රූ කියන්නේ. නාසා. අක්කට මොකද්ද කියන්නේ? නූනා. නූනා. ඊළඟ දෙකක් කියන්න. නුගු නුගා. ආයි කියන්න. නුගු. නුගා. නුගු නුගා කියන්න. නුගු නුගා. උච්චාරණ බය නැතුව කරන්න. එතකොට ඉස්සරහට බය නැහැ. right හරි හොඳයි. නුගු නුගා කවුද?
ඔය ඉලක්කම් දාලා ලියන්න. ඔය දැන් වාක්‍ය වචන කියලා ලියනවා පුතේ. ඉලක්කම් දාගෙන යන්න පුතේ දැන් ඉඳලම. කීයක් ලියලා තියෙනවද මේනකොට? 8යි. ඈ? 8යි. අද නෙමෙයි ඊයේවත් එක්ක. එතන ඉඳලා එකේ ඉඳලා ගන්න. 100ක් 18ක් සර්. අන්න හරි 100ක්වත් අපි ලියන්න ඕනේ ඈ. මුල මේ දෙක එකතු කරලා. ඊට පස්සේ සංයුක්ත ස්වරයි සංයුක්ත ව්‍යංජන අක්ෂරයි. ඒවා එකතු කරලා ආයි 50ක් 60ක් ලියන්න ඕනේ. ඊට පස්සේ හල් ලකුණු. එක හල් ලකුණකට එක ගානේ කියන්නේ සාමාන්‍ය 10ක්වත් ලියන්න. තුන්වෙනි අකුර මාත් එක ලියන්න. තයන්නට ආ. ඔය ඉලක්කම් දාන්න. ඊට පස්සේ රයන්න ඩී ලියන්න. මයන ඩී ලියන්න. උච්චාරණය කරන්න පුළුවන් අය. හරිමි. හරිමි. තයන්නට ආ තා. රයන්නට ඊ රී. මයන්නට ඊ මී. පරිමි. ස්ත්‍රික්කය. ලිව්වද? අස. ඊළඟ එක. ලියන්න. උච්චාර කරන්න. තාරි. මේකේ තේරුම් දෙකක් තියෙනවා. එකක් පාලම අනික කකුල. හයන්නට ඕ හෝ. මයනට ආ ලියන්න. හෝමා. එළවලු කපන ලෑල්ල. හරි. හරිද පුතේ? හරි සර්. මේකත් ලියන්න. තයන්නට ඕ තෝ.
කියන්නේ තව. මේක ලියන්න. මට වැඩි උච්චාරණය කියන්න. Toha. good. තොහා. තයන තෝ හයන තා තොහා. දැන් කියන්න. තොහාගි තොහාගි එකතු කිරීම. එකතු කිරීමේ ලකුණු. තොහාගි එකතු කිරීම. තොහාගි එකතු කිරීම. මනට ඒකට පුතේ එච්චර ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන්. ඉඳ තව එකක්. මේක ලියන්න. ලියන්න. කියන්න පුතේ ලිපේට. Tubuh. තුබු good තුබු. තුබු කියන්නේ මොදෝපු සොයා කිරි. right. ඊට වැඩි යන්න බෑ අපිට. එච්චර ලියන්න පුළුවන්. තුපු කියන්නේ මොකද්ද? මොදෝපු සොයා කිරි. මුදවපු සොයා කිරි පුතේ. සොයා කිරි මුදවලා ඒවා කෑලි කපලා උයනවා. ව්‍යංජන වලට දානවා. ඉදුණාට පස්සේ ඒ කෑමට දාන ලිප වහලා තියෙනවා. තුබු. හරි. එක මම කිව්වම කියන්නේ තරිමි Tarimi, තරි tari, තෝමා toma, ඔයත් කියන්නේ ඒ තුන කියන්නේ Tarimi. හරිමි tari, toma, තෝමා ඇති තරිමි තරි තෝමා තව සැරයක් කියන්නේ හරිමි tari, හරි toma, තෝමා right හරි ඊට පස්සේ මේ තුනක් කියන්නේ තෝ තොහාගි තුබු කියන්නේ to, තෝ තොහාගි hagi, tubuh, තුබු හරි දැන් මම කොහොමයි කියන්නේ තරිමි tarimi, තරි හරි tari, තෝමා තෝමා toma,
이거 또네 토마, 토마, 도, 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 토하기, 토하기, tubuh. tubuh, tubuh, Ada pertanyaan, tarimi, tarimi, tari, toma, to, hmm. tohagi, tubuh. Ini හැමෝම කියන්න ඕනේ ඈ. හරි. ස්ථිර කියන මොනවද කියන්නේ? tarimi, ස්ථිර මොනවද කියන්නේ? tarimi, tarimi, tarimi. පාලම සහ කකුල ඒ දෙකට මොනවද කියන්නේ? Tari, එළවලු කපන ලෑල්ලට toma, tom, මේ තුන කියන්නේ. තව to, to, එකතු කිරීම. tohagi, tohagi, මුදවපු සොයා කිරි. tubuh. බයි. උස අපි යන්න ඕනේ පුතේ ලයන් අකුරට. ලයනට නම් හරි අඩුයි. ලයනට තියෙන ගොඩාක් ඉංග්‍රීසි වචන. භාවිතා වෙන. ලයන උල්ලිම්ස් වරනේ. හරි. දැන් මේ පළවෙනි අකුරු තුන මෙන්න මේ තුන ලියලා ඉවරයි. හරි. පොල් පිළිවෙලටම යන්නේ ලයන්. වයිලක්කම් දාන්න යනවා. ලා ලියන්න. දී ඕ කියන්න බලන්න. Ladio. ලා දී ඕ රේඩියෝ. රයිට්. ඊට පස්සේ ලයන්න රා ලියන්න. ලා බිඳුව ඩී ලියන්න. මේ තයන්නට ඕ ලියන්න. මේල පුතාලා කියන්න බන් මට උච්චාරණය කියලා බලන්න. laito, අයින් කියන්න. light, ලයිතෝ ලයිටරය. ලයිටරය මම ලියලා දෙන්න. Ladio කියන්නේ මොකද්ද සර්? රේඩියෝ රේඩියෝ මේක ගොඩක් ලියන්න බෑ අපිට තාම. මේක ලියන්න. මේ ඉංග්‍රීසි වචන ඔක්කොම පුතේ. ලෝමා
හරි. ලෝමා කියන්නේ පුතේ රෝමය. රෝමය. මේක තියන්න. ලොෂියා රුසියාව. ලොෂියා. ලොෂියා රුසියාව. ලිවද? ලිවද පුතේ? ඔව් සර්. මේකත් කියන්න. ලියන්න මේක. ලාઓස් කියලා කියන්නේ රටක නමක්. ලාઓස් කියලා රටක් තියෙනවා. මේ රටේ නම. ලාઓස්. ලාෝසය. right. දැන් අපි දැන් ඕක අගට ගමු පුතේ. හරි. ඔය අකුර අගට ගමුලා යන්න. බිඳුවට ඕ. රයනට ඊ කියන්නේ. කියන්නේ පුතේ උච්චාරණය. ඕරි තාරාව. අගට ගත්තා. ඔරි තාරාව. මේකත් ලියන්න. නාරා රට. නාරා රට. ලාදියෝ රේඩියෝ. right. කියන්න බඩේ. මේ පැත්තේ තුන කියන්න බෑ කට්ටියම කියන්න. ලාදියෝ ලයිතෝ ලෝමා කියන්න පුතේ. රාදියෝ ලයිතෝ ලෝමා. දැන් පොත බලන්න නැතුව හැමෝම බෝඩ් එක බලන්නේ තුන කියන්නේ. ලාදියෝ ලයිතෝ ලෝමා කියන්නේ. ලාදියෝ රාදියෝ ලයිතෝ ලෝමා. අවසරයක්. ලාදියෝ ලයිතෝ ලෝමා. හොඳයි. ලාදියෝ කියන්නේ රේඩියෝ එක.
ලයිටර් කියන්නේ ලයිටරය. ලෝමා කියන්නේ මොකද්ද? රෝමය රෝමය. ඊළඟ තුන කියන්නේ පුතේ ලොෂියා, ලාවුස්, ඔරි, නාරා. හතරක් තියෙනවා කියන්නේ. රුසියා රුසියා ලාओस ඔරි නාරා ලොෂියා, ලාවුස්, ඔරි, නාරා. නාරා කියන්නේ රට. ඔරි තාරාව. ලාවුසිය රුසියාව. හරි. ආයි කියන්නේ ලොෂියා, රුසියා ලාओस ඔරි නාරා තාසරයක් කියන්නේ. රුසියා ලාओस ඔරි නාරා රුසියාව, ලාවුසිය, තාරාව රට. හරි. දැන් මයන්නට යන්නේ. මයන්න පුතේ. දකුණු හතරක් ඉවරේ. මයන්නට ඕලි යන්නේ. දැන් මං ඊළඟට පුතේ මෙන්න මේ අකුරු ලිව්වොත් ගන්නේ ඡයන්නද ජයන්නද? ජයන්න ජයන්න. ජයන්න ආදාන්න. උච්චාරණය කරන්න. මෝජා තොප්පිය. මේක ලියන්න. මම ලියපෙක පුළුවන් වෙයි කියන්නේ. මාසක මාස්ක් එක පුතේ මුව වැසි මෙහෙට දාන්න මාස්ක් එක. මාස්ක්. ඊළඟ මේක ලියන්න. මා ඊ ක කියන්න බලන්න. මායික මයික් එක. ඇනවුස් කරන්නේ මයික් එක. මයික්. හරි. right. ඊළඟ එක. මයන්නට ආ
මා ඡයන්නට ආ චා කියමුද බලන්න මාචා කරත්තය වීදි ආහාර විකුණ කරත්ත තියෙන ඒවට කියන්නේ මාචා කියලා. මාචා. හරිද? හරි සර්. මේක ලියන්න. හිස ඔළුව මොකද්ද කියවෙන්නේ මම ලියපු වචනේ? මොරි. 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 හරි. right. ඉවද පුතේ? ඔව් සර්. ඔව් සර්. මේක ඔයාලා ලියන්න එපා. මම ලිව්වම කියන්න ඕනි හැමෝම. කියනවා. මිසෝ තවසරියක්. මිසෝ මිසෝ. මීසෝ සිනහව hina වෙනවට කියන මීසෝ මේකට ලියන්න. මයන්නට ඕ මෝ ගයන්නට ඊ ගී එකතු කරන්න බලන්න. මෝගි මෝගි මදුරුවා පුතේ මදුරුවා. මෝගි මදුරුවා. මේකට ලියන්න. මේක සිංහලෙන් ලියන්න එපා උච්චාරණය එකක් කරයි තියන්න පුතේ. මෙන්න කියන්න කට්ටියම. මූ රාබු වලට කියන්නේ මූ කියලා. මේකත් ලියන්න. මේ ඉංග්‍රීසි වචනයක් පුතේ. කියන්න බං. මිසෝ මීතෝ මීටර. දැනට එච්චර ලියන්න පුළුවන්.
මේකත් ලියන්න පුළුවන්. මියෝජි සුසාන භූමිය. මියෝජි සුසාන භූමිය. හරි. ඔය ටික ඇති දැනට මේකට මම යන්නට. 1 2 3 4 5 6 7 8යි 10ක් ලියුණා. පළවෙනි හතර අපි කියමුද පුතේ මුල මෝජා මාස්ක මයික මාචා මේ හතර කියන්න බලන්න කිව්වොත් කමන්න කියන්න. Moja, මාසක mask, මාචා ඉන්න ගම කියන්නේ මෝජා මෝජා මාස්ක mask, මයික මයික මාචා. මාචා Macam. දැන් පුතාලා කියන්න මෝජා මාස්ක මයික මාචා කියන්න. මෝජා Moja, maske, maike, maca. තොප්පියට මොකද කියන්නේ? මෝජා good මෝජා. මාස්ක් එකට මාස්ක මාස්ක්. මයික් එක පුතේ. මයික Maike, කරත්ත වීදියා හරි කුණ කරත්ත වලට මොකද කියන්නේ? maca. මාචා මාචා. මේ හයම කියන්නේ මොරි මීසෝ මොගි මූ මීතෝ මෙෝජි 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 කියන්නේ සොහන කියන්න පුතේ. මොරි Mori, මිසෝ miso, මෝගි mogi, මූ mu, මිතෝ mito, meoji. තවසරක් කියන්න මොරි මොරි Mori, miso, මෝගි mogi, මූ mu, මිතෝ mito, meoji. මෙෝජි මම කොහොම කියන්නේ? මොරි Mori, මොරි මීසෝ මිසෝ miso, මොගි මෝගි mogi, මූ මූ mu, මීතෝ මිතෝ mito, මෙෝජි මෙෝජි meoji. මෙෝජි මෙෝජි Meoji. මොරි මීසෝ මොගි මූ මීතෝ මෙෝජි කියන්න පුතේ. මොරි Mori, මිසෝ miso, මෝගි mogi, මූ mito, meoji. මෙෝජි හිස ඔළුවට මොකද කියන්නේ? mori, Mori, සිනහව miso, මිසෝ මදුරුවා මෝගි mugi, රාබු මූ mu, මීටර වලට මොකද කියන්නේ? මිසෝ මීතෝ. ඊට පස්සේ සොහන් කොත සොහන සුසාන භූමිය meoji, මෙෝජි meoji. කුරු පහක් ඉවරයි ඈ. හයවෙනි අකුරු ලියන්න තියෙන්නේ. දැන් අපි මෙන්න මේ අකුරු ලියන්න තියෙන්නේ. පයන්න. පා නා නා කෙසෙල්
පනාන. පනාන කියන්නේ මොනවද? කෙසෙල් කෙසෙල්. කියවන්න පුළුවන් නම් ලියන්න එපා පුතේ. ලියන්න පුබු. පයන්නට ඌ මම නැවතත් පයන්න ලියන. එතකොට එහා එතනියම බයන්න වෙනවා. මට වගේ උච්චාරණය ඕනේ ඔය දෙකට අකුරු දෙකට. පුබු මොකද? උබු උබු. යුවල නව යුවල පුබු කපල් එක. බසය බස් එක ලියන්න. කොසු බසය. මේක කියන්න පුතේ මම ලිව්වා මේ. කියන්න. පිනු පීනු සබන්. පීනු සබන්. මේක ලියන්න. මොකද ලිව්වේ මම? ආජි රාජි. අනිසම. ඔයා දැන් කීයක් ලියලා තියෙනවද පුතේ? 46යි හ්ම්. ආජි අනිසම. පාජි කියන්නේ මොකද්ද? කලිසම. පයන්නට ඕ පෝ රයන්නට ඊ රී. හෝරි බාර්ලි. මොකක්ද ලියන්න පුතේ?
හරි. මම ලියුපෙක් කියන්න පුතේ. පෙයෝ. වී ගොයම් දෙකටම කියන්න පුළුවන්. පෙයෝ. හරි. ඊට පස්සේ මේක කියන්න. කියන්න. හදා. පාද පාදනේ පුතේ පදා පය වදිනේ. පදා ඔන්න උච්චාරණය. මුහුද. මේක කියන්න. පා ගෝ කියන්න පුතේ. ආගුනි. පගුනි. Paguni. පගුනි. කූඩය. හොයන්නට පා මෙය නැවත මෙතැන්දුව බයන්න බයන්නට උච්චාරණය කළා දෙන්න. පබෝ පයන්නට බයන්නට පබෝ. පාබු කියන්නේ පුතේ මෝඩයා. මේකත් ලියන්න. ලියන්න පුතේවත් මාත් එක්ක. කියන්න බලන්න. පොහොජා. පොහොජා ආරක්ෂකකරු රැකවරණකරු බාරකරු ඔක්කොම හරු පොහොජා. ඒකට ඇතුළේ ඉව. පොහොජා. හරි පල්ලිය අතර කියන්න පුතේ මේ පැත්තේ. මෙන්න සෙට් එක කියන්න. කියන්න. බනනා banana
banana, pubu, pose, tinu, ini banana bubu Banana. posu pinu hai Kian Banana. banana, pubu, pose, tinu, good कैसे लट मार दिया banana, banana, banana युवा लट मार दिया नाम युवा लट pubu, बासे लट pose, साबांग Pino. tinu, मैं आता Kian Kian पाजी Haji. पाजी होरी हेयो पादा Kian बोलते पाजी Haji, haji, hori, होरी हेयो heo, पादा pada, मामू मामू को हम Kian दे Kian पाजी haji, होरी hori, हेयो Heo. heo, पादा pada, Pada. पाजी होरी हेयो पादा Kian Haji, Hori, Peo, Pada, heo, pada, खाली से बना दिया Haji, Haji. हैं Haji. बारली Hori, hori, गोया मोड़ मार दिया peo, मूदर मार दिया नहीं Pada, pada, आदा ये तो क्या नहीं पता Phaguni, Phabo, Bhoja, तो से क्या Phaguni, Bhoja, Pabo. फागुनी फाबो होजा क्या न Paguni. haguni, Pabo. pabong, pohoja, तो से Hoja. क्या Paguni. Phaguni, Phabo, Hoja. कूड़े तो मार दिया Paguni. haguni, Phaguni, मोड़या pabo, Phabo, आरक से क्या रत्तम बार करू pohoja, हो जा right තවටයක් ගිහිල්ලා පුතාට කතා නිටි මේ අපි ආයි අනිද්දාත් පොඩ්ඩක් කරමු දැන් මේ මාසෙ මැද පටන් ගත්ත ඉන්න Ah, sir. සිකුරාදා නෑ නෑ ඕ හෙට අනිද්දා කරමු අනිද්දායි කරමු අපි බ්‍රහස්පතින්දා පොඩ්ඩක් හරි ඊළඟ එක පොතේ දැන් අපි ලියන්න ඕනි සයන්න හයන්න ඉවරයි ඈ දැන් මෙතෙන්ට නිකන් ඉවරයි දැන් මෙන්න මේ අකුරට යන්න තියෙන්නේ දැන් ඔක්කොම කීයද 55ද 60ද ලියලා තියෙන්නේ Panas dekai. බිඳුවට තමයි ගොඩාක් ලියවෙන්න තියෙන්නේ සයන්න සයන්නට ආලියන්න දයන්නට ආලියන්න දැන් එයා හිතලුව දයන්න සාදා රයන්නට ඊලියන්න උච්චාරණය කරන්න Sadari. ඉනිමග මේකත් ලියන්න සයන්නට ආ ජයන්නට ආ කියන බලන්න Saja, මොකද්ද Saja, ආජා සාජා
සිංහයා පුතේ. right සාජ කියන්නේ සිංහයා. සෝගෝගී ඊයත් මම ලියලා වෙන්නවා. සෝ කියන්නේ හරකා, කොගි කියන්නේ මාස්. එයා අගට આવොත් ගයන්න උනා. සෝගෝගී වෙනවා. සෝගෝගී කියන්නේ හරක් මස්. හරක් Tarak මාස්. mas. ඔව් පුතේ සෝ කියන්නේ හරකා, සෝගෝගී හරක් මාස්. මේක ලියන්න. ලියන්න පුතේ සෝනාමු. සෝනාමු කියලා කියන්නේ ෆයිනස් ගහ. ෆයිනස් ගහ කොරියාවේ ජාතික වෘක්ෂය. ඒකට හේතුව සීත කාලේදී ඒ කොළ සාමාන්‍යයෙන් හැලෙන්නේ නැහැ. ගහේ රඳා පවතිනවා. මැරෙන්නේ නැති ඒවාක් තියෙනවා. කොළ පාට තියෙනවක් තියෙන සාමාන්‍යයෙන් මැරිලා ගහේම රැඳිලා තියෙනවා. වැටෙන්නේ නැහැ කොළ. අනිත් ගස් ඔක්කොම කොළ හැලෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒක ජාතික වෘක්ෂය හැටියට හඳුන්වලා තියෙනවා. right මේකත් ලියන්න. සෝරා හග්ගෙඩිය. සෝරා සෝනාමු සෝරා සෝරි හඬ. සෝරි හඬ. මේකත් ලියන්න. ළමා උද්‍යාන වල හයි කරලා තියෙනවා පුතේ. මේක ළමයි දෙන්නේ දෙපැත්තේ ඉඳලා පදිනවා. Tiso. මොකද්ද? සීසෝව. සීසෝ.
මොකද කියන්නේ? අපි මේකෙන් අද නතර කරලා අනිත් දායකරු. මේක සයන්නට ආ බිඳුවට ඊ කියන පොතේ සයි 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 කියන්නේ අතර අතර අතර. දැන් අපි දෙන්න අතර කවුරු හරි ඉන්නවා. අතර. ස්කූටරේට මම දන්නවද කියන්නේ? ස්කූටරේට යන්න. ස් කූ තෝ ස්කූටරය. ස් කූ තෝ ස්කූටර්. මේක පොතේ ඔන්න මම ලිව්වම කියන්න ඕනි ඈ. ඔන්න කියන්න. සයෝ good. මෙලදී සයෝ ගන්නවා. හොඳයි හොඳයි පුතේ. මෙලදී ගන්නවා. හරිද පුතේ? හරි සර් හරි සර්. හරි. හරි. සදරි සාජා සෝ සෝගෝගී කියන මුල හතර සාජා සෝ සෝගෝගි සදරි සාජා සෝ සෝගෝගී කියන පුතේ සාදාරි හදරි හරි සාජා සෝ සොගෝගි. සදරි සාජා සෝ සෝගෝගී කියන සදරි දාරි සජා සාජා සෝ සෝ සොගෝගි. සෝගි මම ගොම් කියන්න මොන සදරි සදරි සාජා සජා සාජා සෝ 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 සෝගෝගී සොගෝගි. සෝගෝගි දැන් කියන්න සාදාරි හරි සජා සාජා සෝ සෝ සොගෝගි. සෝගෝගි ඉනිවකට මොකද කියන්නේ සාදාරි සදාරි සිංහයා සජා හරි හරකා සෝ සෝ හරක් මස් සොගෝගි. සෝගෝගි සෝනාමු සෝරා සෝරි සීසෝ කියන්නේ සෝනමු නාමු සෝරා සොරි සෝරි සිසෝ. සිසෝ අයි කියන්නේ නාමු සෝනමු සෝරා 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 සොරි සීසෝ. සිසෝ සීසෝ අයි කියන්නේ සෝනමු නාමු සෝරා සෝරා සෝරි සොරි සිසෝ සීසෝ. ෆයිනස් ගාට මොකද කියන්නේ සෝනාමු සෝනමු නාමු හක්ගෙඩිය සෝරා සෝරා ශබ්දය සෝරි සොරි සීසෝ සෝ සීසෝ. පොඩි අය වදින්න පුතේ සීසෝ ඒක සීසෝ ඊළඟ එක කියන්නේ සයි ස්කූත සායෝ කියන්නේ සයි ස්කූත සයෝ සායෝ සායෝ සයෝ
ආයි කියන පුතේ. සායි Sai. Sakuto. Sayo. සායෝ සයි ස්කූටර් සායෝ කියන්නේ. Sai. සයි සිකුත සායෝ සායෝ හරි. අතර කියලා කියන්නේ කොහොමද? සායි සයි. ස්කූටර් කියන්නේ Sakuto. මිලදී ගන්නවා. සායෝ Sayo. right. හරි. අපි අදට එච්චරයි ඇති. ඉතින් පුතේ ඔක්කොම අද කියලා තියෙනවද? 63යි. හරි. අපි අකුරු 8ක් කියවලයි ඈ. අපි අනිද්දාට ඉතුරු අකුරු 6 කරමු. අකුරු 6 ඉවර කරන්නේ නැහැ මම අනිද්දාට. අකුරු දෙකක් හරි තුනක් හරි කරලා ඊළඟ පාඩම ට්‍රයිල් එකක් යමු. ප්‍රැක්ටිස්. ඊළඟට කරන්න තියෙන එක අපි කටුසටහන් පොතක ලියමු. ටිකක්. ඒක හුරු වෙන්න ලේසියි. ඒක හොඳයි. හරි ඊට පස්සේ අර මම වාඩි කවණි මේ පරණ සිලබස් එකේ පළවෙනි පොත විතරක් කරනවා කියලා. ඒක කරනකොට පුතේ අමතර දවසක් දානවා. හැමදාම අමතර දවසක් දාලා පොත විතරක් කරනවා. පාඩම ඉලක්කම් පටන් ගත්තට පස්සේ හුරු වෙන්න විතර ඒක අපිට දවස් 8කින් වගේ ඉවර කර ගන්න පුළුවන්. 8කට අඩු සංඛ්‍යාවක්. මහ වෙලාවක් නෑ මූල පාඩම් 10 12 නම් මේ විනාඩි 10 15 20 යන ඒවා තියෙන්නේ. සංවාද දෙකයි ප්‍රශ්න දෙකයි. හරි. right. right. හරි. මොනවද අහන්න තියෙන අහන්න පුතේ දැනගන්න. අහන්න දෙයක් තියෙනවා අහන්න. සර් මාසේ කීයක් තියනවද? මේක එක්සෑම් වෙනකම් කරනවා. මේක අපිට හරියට කියන්න බෑ පුතේ කවද වෙනකම් තියෙනවද කියලා. මොකද දන්නවද? කොරියාවේ එක්සෑම් එක දැන් අපි ඔය දැන් ගොඩක් 2022 23 කට්ටියම දැන් මේ අවුරුද්දෙන් ඔක්කොම අයින් වෙනවා වෙබ් එකෙන්. ඒක යන්න ඕනි කොරියාවට අයින් වෙනවනේ. ඔය 24 25 දැන් මේ යන මේ අවුරුදු ලියන කට්ටිය තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඇඩ්මිෂන් දීලා බිඳුමාට ලබන අවුරුද්දේ මයි ඇඩ්මිෂන් දුන්නා කියලා. මයි ඇඩ්මිෂන් දුන්නා ජූනි අන්තිම නැත්නම් ජූලයි එක්සෑම් පටන් ගන්නවා. ඒ පටන් ගත්ත පස්සේ සෙන්තෙක් කීයද? ඒ කියන්නේ ඇඩ්මිෂන් කී දෙනෙක් ගන්නවද? දවසට 400ක් ලියන්න පුළුවන්. එතකොට අපි දුමු 40000ක් ගත්තා කියලා. අපිට සෙන්සුරයිදා නෑ. සති දවස් 5 මැද පොයක් තිබුණොත් නෑ. කොරියාවේ රතු නිමාඩු නෑ. ඒ වගේ සාමාන්‍ය මාසෙට දවස් 20ක් වගේ තමයි සෙට් වෙන්නේ. හරි. අපිට මාසෙට 8000න් ලියන්න පුළුවන්. 8,000 40,000ක් ගත්තොත් එහෙම සෝතේ මාස 5ක් යනවනේ. මාස 5ක් ඇද දැන් මැයි ජූනි පටන් ගත්තොත් ජූලි අගෝස්තු ඔක්තෝබර් නොවැම්බර් වෙනකන් යනවා. ඔයාගේ එක්සෑම් දිනේ වෙනකම් කරනවා. මට දිනේ කියන්න බෑ කවදාවත්. මොකද ඔයාගේ එක්සෑම් ඩේට් එකට කොරියානු රජයෙන් තමයි නියම කරන්නේ දිනය. මේ විභාගේ පටන් ගන්න දිනය. එතන අපිට මුකුත් කරන්න කියන්න බෑ. ඔයාගේ දිනේ වෙනකම්ම කරනවා. පැහැදිලිද? ඔන්ලයින් එක්සෑම් එක නිසා. උදාට පැහැදිලිද? ඔව් සර්. මෙහෙමයි මේක ඉතින් ගොඩ දා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි අපිට පුළුවන් තරම් මේක ලියන්න ඕනේ. ලියන්න නැතුව මුකුත් කරන්න බෑ. මොකද ඔය දැන් ඔය මේ ගමන විභාගයේ චුට්ටක් ලේසි. ලබන අවුරුද්දේ අලුත් පොතම තමයි එන්නේ කරකවන්නේ. දැන් මේ ගමන මේ මුලායට චුට්ටි ලේසි පරණ සිලබස් ඔක්කොම කලවෙම යනවා. ලබන අවුරුද්දේ පුතේ ලියන අකුරු ඉඳලා සමහරට යා ලියන එක වචනයක් ලියලා ඒකේ වැරදි ටික ඔක්කොම තෝරලා එක හරියක තෝරන්න එහෙම මොකක් හරි ගන්න පුළුවන්. හරි. එහෙනම් මොකද දැනගන්න නෑ නේද? ඈ? සර් කොහොමද පාඩම් කරන්න සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙන්නේ? අපතේ පාඩම් කරනවා නම් සර් මේ ලීලිය පාඩම් කරන එකද හොඳ? දැනට ඔයා ලියන්න මම දීලා තියෙන වචන එකකින් 5 ගානේ ලියන්න. පැහැදිලිද? හරි. එතකොට 5 ගානේ ලියනකොට ඔයාට පුතාට ලිවීම කියවීම හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි එතෙන්ට යන්න ඕනි. ඒ කියන්නේ කොරියන් වාක්‍යයක් ලිව්වම මේක ලියාගෙන යන්න පුළුවන් මට්ටමට හදා ගන්න ඕනි. කියව ලියන්න ඕනි. නැත්නම් ලියන්න නැති වුණොත් මුකුත්ම කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලාම ඔයා පුළුවන් තරම් ලියන්න ඉස්සෙල්ලා ඔයාලට දෙනවා මම දින පොතක් හදලා. මම මේක PDF එක දාන්න. මේ එකකින් print out එකක් ගන්න. ඒක තනි කොලයක් තියෙන දෙපැත්තට වාක්‍ය 32ක් තියෙන උදේ නැගිට්ටා දත් මැද්දා. ওই ටික තියෙනසේ රචනා ලියන්න පුරුදු කරනවා. ඒ රචනා වලින් ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරනවා. හරි ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් ගත්තොත් කොහේ වසරකට පෙර වසරකට පසු එහෙම තියෙනවනේ අපි ඒවට ලියනවනේ. අවුරුද්දකට කලින් අම්මා කොරියාවට ගියා. වසර 5කට පසු මල්ලි ලංකාවට ආවා. මාස 6ක කාලයක් පාඩම් කරා. මාස 12ක මාස 8ක කාලයක් කොරියානු භාෂාව ඉගෙන ගත්තා. සතියකට පෙර සතියකට පසු වගේ
ඒ අපි එදිනෙදා ලියන ඔක්කොම ඔයා අකණ්ඩව දැන් අද ලියවනම් මගේ වසර ඒක දිනපොතට ලියන්න. ඊළඟ දවසේ මාස ලියවනම් ඒකත් ලියන්න. සති ලියන්න. මිනිසුන් ගණන් කරන ඒකකය, සතුන් ගණන් කරන ඒකකය, පළතුරු ගණන් කරන ඒකකය. මට එක කුකුලෙක් මිලදී ගන්න ඕනේ. එක කුකුලෙක මිල කීයද? මට එක මාළු කූරෙක් මිලදී ගන්න ඕනේ. එක මාළු කූරෙක මිල කීයද? මට මාළු කූරි 5ක් දෙන්න. ඊට පස්සේ පුතේ මේ සපත්තු යුගලක මිල කීයද? මට ටිකක් අඩු කරලා දෙන්න. ඒ වගේ ලියන ඒවා ඔයා හැමදාම ලියන්න ඕන. දැන් ගිය සති දෙකකට ඉස්සෙල්ලා ලිව්වනම් ඔයා ආයි ඔයාගේ පොතෙන් ඔයාගේ දිනපොතට අරන් ඒක ලියන්න ඕන. ඒකට ඔයාලට ඒක මතක් වෙනවා නිතරම අප්ඩේට් වෙනවා. ඊට පස්සේ රචනා ප්‍රශ්නයක් ලියන්න ඕනේ. මම ඒවා කියලා දෙන්නම්. රචනා ප්‍රශ්නයක් ලියලා රචනාව හයියෙන් කියවලා තේරුම් අරගෙන ප්‍රශ්නේ කියලා උත්තර හතර බලලා තේරෙන්නේ නැත්නම් මට දාන්න මම ඔයාලට සිංහලේ ට්‍රාන්ස්ලේට් එක වොයිස් කට් එකක් හරි එවන්නම්.